සියලු දෙනාටම සුබ දවසක්. අද කාලේ රස්සාවක් කරන ගමන් අමතර ආදායමක් හොයාගන්න හෝ ස්වයං රැකියාවක් විදිහට කරන්න පුළුවන් හොඳම දේ තමයි කෘෂි ව්‍යාපාර. හැබැයි අපි කතා කරන්නේ පරණ විදිහේ ගොවිතැන ගැන නෙමෙයි. නවීන වෙළඳපොළ ජය ගන්න පුළුවන් ස්මාර්ට් බිස්නස් 10ක් ගැන. ඔයාට පොඩි ඉඩක් තිබුණත් මේවා පටන් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ලාභ ලබන්න පුළුවන් කෘෂි ව්‍යාපාර 10ක් පිළිබඳව. අංක 1 බිම්මල් වගාව. මේකට ලොකු ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර තියෙන අඳුරු සිසිල් කාමරයක් වුණත් මේකට ප්‍රමාණවත්. දිනපතා අස්සන්න ගන්න පුළුවන් වගේම අතිරික්ත බිම්මල් තියෙනවා නම් බිම්මල් බයිට් හෝ අච්චාරු විදිහට අගේ එකතු කරලා වැඩි ලාභයක් ගන්නත් පුළුවන්. අංක 2 මීමැසි පාලනය. පිරිසිදු මීපැණි බෝතලයක් කියන්නේ අද වෙළඳපොලේ රත්තරන් වගේ දෙයක්. මේකට ඔයාට ලොකු කාලයක් වැය කරන්න අවශ්‍ය නැහැ. සතියකට සැරයක් පෙට්ටි පරීක්ෂා කිරීම විතරයි කරන්න තියෙන්නේ. මේක අමතර ආදායම. අංක 3 ගෘහස්ත පැළ වගාව. අද නගරපද ජීවත් වෙන අය තමන්ගේ නිවසේ හෝ කාර්යාලය ඇතුලේ තියාගන්න පුළුවන් විදිහේ ලස්සන පැළ වර්ග හොයනවා. කැක්ටස්, සංසවේරියා වගේ නඩත්තු අඩු පැළ වර්ග ලස්සන පෝච්චි වල දාලා පිළියෙල කළොත් ඉතා ඉහළ මිලකට විකුණන්න පුළුවන්. අංක 4 ගම් කුකුළු පාලනය. සාමාන්‍ය බ්‍රොයිලර් කුකුලන්ට වඩා ගම් කුකුළු බිත්තර සහ මස් වලට තියෙන්නේ ඉහළ ඉල්ලුමක්. උදේට මුදා හැරලා හවසට කූඩු කරන ක්‍රමයට පාලනය කළොත් කෑම වියදම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉහළ ලාභයක් ලබන්නත් පුළුවන්. අංක 5 හරිතාගාර වගාව. කාලගුණය ගැන බයක් නැතුව වගා කරන්න ඕන නම් හරිතාගාර තමයි විසඳුම. බෙල් පෙපර්, සලාද කොළ හෝ තක්කාලි වෙන භෝග සුපිරි වෙළඳසල් ජාලයන් වලට ඉහළ මිලකට ලබා දෙන්නත් මේ හරහා පුළුවන්. අංක 6 පළතුරු වියලීම. අඹ, කෙසෙල්, පැපොල් වැනි පළතුරු වාරයට ගොඩක් ලාභයි. මේවා නිකම්ම විකුණන්නේ නැතුව ඩිහයිඩ්‍රේටර් එකක් පාවිච්චි කරලා වියලලා ඇසුරුම් කරොත් මාස ගණන් කල් තබා ගන්න පුළුවන් වගේම අපනයනය කරන්නත් පුළුවන්. අංක 7 කුළුබඩු සැකසීම. අපේ රටේ කුළුබඩු වලට ලෝකයේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ගම්මිරිස්, කහ, කුරුඳු වැනි දේ අමුයින් දෙන්නේ නැතුව පිරිසිදුව කුඩු කරලා ඔයාගේම බ්‍රෑන්ඩ් එකකින් වෙළඳපොළට දැම්මොත් ඔයාට ලැබෙන ලාභය කීප ගුණයකින් වැඩි වෙනවා. අංක 8 කාබනික පොහොර නිෂ්පාදනය. දැන් හැමෝම වසවිස නැති කෑම හොයන නිසා ගොවීන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වලට නැඹුරු වෙලා තියෙනවා. කොම්පෝස්ට් හෝ ඊර පොහොර නිපදවීම අද කාලේ ඉතාම සාර්ථක ව්‍යාපාරයක්. අංක 9 පැළ තවාන. විවිධ පළතුරු පැළ බද්ධ කරලා හෝ බීජමකින් නිපදවලා විකුණන එකත් ඉතාම ලාභදායී වැඩක්. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල පළතුරු පැළ සහ දෙව සඳහා ගන්නා පැළ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අංක 10 මයික්‍රෝ බීන්ස් වගාව. ඒ කියන්නේ එළවලු පැළ පැලවී දින 7ක් 10ක් වගේ කෙටි කාලයකදී අසුන් වෙලා ගැනීම. මේවායේ පෝෂණය ඉතා ඉහළ නිසා ලොකු හොටෙල් සහ සෞඛ්‍ය ගැන හිතන අය මේවා ඉහළ මිලකට මිලදී ගන්නවා.